අද අපි හදාගන්න යන්නේ අයිස් කොෆි එකක්. අපි බලමු එහෙනම් හදාගන්න විදිහ. හරි. මම නම් සීනි හැඳි 3ක් 4ක් වගේ තමයි දාගත්තේ. ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් දාගන්න පුළුවන්. පිටිත් මම 4ක් හැඳි 4ක් 5ක් වගේ තමයි දාගත්තේ. ඒකත් ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයෙන්ම දාගන්න පුළුවන්. කෝපි මම හැඳි භාගයක් වගේ තමයි දාගත්තේ. ඔයගලන්ට ඒකත් අවශ්‍ය ප්‍රමාණයෙන්ම දාගන්න පුළුවන්. හරි. ඕගොල්ලෝ මුලින්ම උණු වතුර එක රත් වෙන්න තියාගෙන සීනි පිටි කෝපි ජග් එකකට දාලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. හරි මම නම් මිශ්‍ර කරගත්තා. මේ තමයි මම මිශ්‍ර කරගත්ත මිශ්‍රණයක. ඕගොල්ලොත් මේ විදිහටම කරගන්න. ඔන්න ඉතින් අපේ දැන් වතුර එකත් මෙන්න මේ විදිහට උතුරාගෙන එනවා. ඔන්න අපි දැන් මේ උතුරවාගත් උණු වතුර එක මෙන්න මේ විදිහට අපි මිශ්‍ර කරගත් මෙන්න මේ මිශ්‍රණයට දාව ගන්න ඕනේ. මෙන්න විදිහට ඊටමත් පොඩි ප්‍රමාණයක් තමයි අපි මුලින්ම දාගන්නේ උණු වතුර. නිසා අපි ඒක මෙන්න මේ විදිහට මිශ්‍ර කරගන්න ඕනේ. හරි අපි දැන් මෙන්න මේ විදිහට කිරි කැටෙන්න ගැසෙන්නේ නැති විදිහට හොඳින් මේක උණු වතුර දාලා මිශ්‍ර කරගන්න ඕනේ. හරි දැන් ඔන්න අපි මෙන්න මේ විදිහට අයිස් කැට මෙන්න මේකට අපේ සාදාගත් උණු වතුර මිශ්‍රණයට දාගන්න ඕනේ. ඔන්න අපි ওই විදිහට අපිට ඒක අවශ්‍ය ප්‍රමාණයෙන් අපි අයිස් කැට දාගන්න ඕනේ. ඊපස්සේ මෙන්න මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් සාදා ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ සාදන ප්‍රමාණය අනුව, කට්ටිය අනුව ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාමා ගන්න ඕනේ. මෙන්න තියෙනවා අපි හදාගත්ත අයිස් කොෆි එක. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්.